සුබ දවසක් යාළුවනේ. ඔයාලට කොහොමද? අදත් ඔන්න පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඒක පුංචි වුණාට හරි වැදගත් දෙයක්. මොකද අපි හැමතිස්සෙම කරන්නේ හැම වීඩියෝ එකම කරන්නේ බැලුවොත් නැත්නම් උයනවා කනවා. බැලුවොත් නැත්නම් උයනවා කන එකනේ තියෙන්නේ නේද? එහෙම එකක් නෙමෙයි මම අද අරගෙන ආවේ. මෙන්න කෙසෙල් කොලයක්. අපි මේකෙන් මොකද්ද කරන්න කියලා බලමු. හැබැයි යාළුවනේ අපි දැන් වෙසක් එකට හෝ පොසොන් එකට ඇසල එකට අපි දන්සල් දෙනවනේ. අපි දන්සල් දෙනවා. සමහර ඉතින් දන්සල් දෙන ඒවා තියෙනවනේ. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒ කෑම බීම මේ කන බොන ඒවා නැතුව දන්සල් මල් දන්සල් දෙනවනේ. එහෙනම් අපි මල් දන්සල් වලට හොඳම විශේෂයෙන්ම දෙයක් තමයි අපේ දුවා දරුවන්ට මට කියලා දෙන්න උවමනා වුණේ. අපි දැන් මල් දන්සල් දෙනකොට අපි දෙන්නේ මොනවද? මල් දන්සල දෙනකොට මොනවද අපිට අර කියන්නේ කැන්දකොළ. කැන්දකොළ ගෙනල්ලානේ අපි කැන්දකොළ ගොට්ට හදලානේ අපි මෙහෙම ගොට්ට මෙන්න මේ විදිහට ගොට්ට හදලා මේකට ඉරට්ටක් මේ හරිය ඉරට්ටක් ගහලානේ අපි මේකට මල් ටිකක් දාලානේ දෙන්නේ. එතකොට බලන්න යාළුවනේ මේක අපිට මෙහෙමනේ තියන්න වෙන්නේ පෙරලලා. එහෙම නෙමෙයි යාළුවනේ අපි කරන්න ඕනේ. කැන්දකොළ අරගෙන කැන්දකොළ කොට ගහලා දෙනවා. හැබැයි හොඳ කමන්නේ මොන ආකාරයෙන් හරි අපි දුන්නානේ. එතකොට මමත් අරන් තියනවා කෙහෙල් කොළ කොට ගහලා දෙනවා. එහෙම නෙමෙයි යාළුවනේ. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ කෙසෙල් කොළෙන් මල් දන්සල් දෙන්න ඉන්නව කෙනෙක් හෝ අපිට පූජා කරන්න ආසයි කියලා හිතනවා නම් මේ විදිහට හදලා පූජා කරන්න ආසයි කියලා හිතනවා නම් අපිටම හදාගෙන මල් වට්ටියක් කෙසෙල් කොළෙන් මල් වට්ටියක් ලස්සනට හදාගෙන අපිට පූජා කරන්න පුළුවන්කම අපිට තියෙන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ කෙසෙල් කොළ දෙකක් ඔන්න මම මේ විදිහට කෙසෙල් කොළෙන් කෑලි දෙකක් ඉරා ගත්තා. මේ කෑලි දෙක අපි වැඩි දුර යන්නේ නැතුව අපි කරමු මේක වීඩියෝ එක කරගමු. බලා ගන්න හොඳට මේක පුංචි ඉස්කෝලේ යන දරුවන්ට හරියට වටිනවා. මේක මේ විදිහට ගානට නමා ගන්න ඕනේ. මේ කොලෙත් මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. නමාගෙන මේ වැඩිපුර තියනවා නම් මෙහෙම කල්ලා ගලවලා විසි කරන්න. ඊට පස්සේ අපි මේ තියනවනේ දැන් මේ ගලවපු තැන කෑල්ල. ඕක කෑල්ල කපලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපිට ඕන වෙනවා ස්ටේපර් එකක්. කතුරක් කිසිපුරයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ කෙසෙල් කොලේ අස්සට මෙන්න මෙහෙම දාගන්නවා. දාගෙන දැන් තියෙන්නේ මේ මුල්ලයි එක සමාන වෙන්න ඕනේ හතර පැත්තෙම. මේ මුල්ලයි වගේම මේ හතර පැත්තෙම සමාන වෙන්න ඕනේ. මෙහෙම දාලා අපි මෙහෙම කරලා මොනම තියලා ස්ටේපර් එකක් ගහ ගන්නවා. දැන් හරිනේ අපිට අඳව ගන්න ඕනට තමයි ස්ටේපර්. දැන් බලන්න ඕනේ මේ මුල්ල ගානට මේ මුල්ලත් හදා ගන්න. එහෙනම් අපි මේ විදිහට කපා ගන්නවා. එහෙම කපනකොට අනිත් මුල්ලත් ගානට එනවා නේ. ඊපස්සේ මේ චුට්ටත් අපි මෙහෙම කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ බලන්නකො මේක හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපිට අර මේ කෙසෙල් මොනවද කියන්නේ? කැන්දකොළ මෙහෙම ඊට පස්සේ හතර පැත්තෙම මෙන්න මේ ආකාරයට මෙහෙම කපා ගන්න ඕනේ. කපාගෙන අපි ලස්සන මල් වට්ටියක් හදාගමුකෝ බලන්න. මේ හතර පැත්තෙම කපා ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඕන විදිහට මෙන්න මේ මුල්ලක් හැඩයට මේක නමා ගන්න ඕනේ. ඊළඟට අපි ස්ටේපර් එකෙන් ඔන්න ඔහොම තියලා පට්ටක් ගහ ගන්න ඕනේ. දැන් මෙන්න මේ ටික හැමිට පස්සේ කපලා දාන්න ඕනේ. ඊට පස්සේ මේක තව චුට්ටක් කැපිලා මදි නම් අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මුල්ලත් ඕන් ඔය විදිහට මුල්ලත් අඳලා ගහ ගන්න ඕනේ. ඕන්න. ඊට පස්සේ මේ කැපිලා මදි නම් යාළුවනේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේකත් ඕන්න ඔය විදිහට
ගන්න ඕනේ. මේ මුල්ලත් කොහොම අල්ලුවා ගහගන්න. ඔන්න බලන්නකො දැන් ඉතින් මල් වට්ටිය ලස්සන චුටි මල් වට්ටියක් නේද? එහෙනම් මේ වැඩිපුර කොටස කපන්න කිව්වනේ. ඔන්න යාළුවනේ ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් ලස්සන මල් වට්ටියක් හදන හැටි තමයි මම මේ කියලා දුන්නේ. ඉතින් අපේ දරුවන්ට පුළුවන් මේවා හිමීට කරගන්න මේව ගානට මේව කපලා අපිට පුළුවන් මෙහෙම ලස්සනට මෙන්න මේව හදා ගන්න. ඊට පස්සේ මේ වැඩිපුර තියෙනවා ඔන්නම කපලා අයින් කරන්න පුළුවන්. මේක ඔන්නම කපලා අයින් කරා. දැන් බලන්නකො ලස්සන වට්ටියක් නෙමෙයිද කියලා. ඔන්න බලන්න යාළුවනේ ඉතින් මේ වට්ටිය ලස්සන. ඔයාලා දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ විදියට හදලා පූජා කරන ශ්‍රද්ධාවෙන්ම ඇත්තටම අපි මහන්සි වෙලා අපි හදලා පූජා කරන එක සෑහෙන්න වටිනවා. ඉතින් මම ඒ වගේ හදපු වට්ටි තව එකක් තියෙනවා. මම අර මේ සුදු මහත් එකක් පුරුදු කරා මේ. හරි ලස්සනයි. ඉතින් මෙහෙම දුන්නාම හරිම ලස්සනට ඒගොල්ලෝ ආසාවෙන් ඇත්තට පූජා කරන්න යනවා. වට්ටියටත් ආසයිනේ. පොඩි දරුවන්ට මේක කරන්න පුළුවන්. ඉස්කෝලේ යන දරුවන්ට මහා වැඩක් නෙමෙයි. ස්ටේපර් කට් ටිකක් ඔය ස්ටේපර් එක මැෂින් එකයි මේ කතුරයි වටේ මේ අපේ ඉඩම වටේ තියෙනවනේ කෙසෙල් ගස් අපේ ඉඩමේ තියෙනවා. ඉතින් කාන් හරි අපේ ඉඩමේ නැත්තම් කාන් හරි අහලා කපා ගන්න පුළුවන්. ඉතින් කෙහෙල් අතු දෙකක් තුනක් කපා ගත්තාම හොඳටම ඇතිනේ. ඒක නිසා ඔයාලා ඉදිරියට දන්සලක් දෙන්න හිතාගෙන ඉන්නවා නම් මේ වගේ ලස්සන පුංචි වට්ටියක් අදලා මේකේ අපි බලමු දැන් මල් ටිකක් දාලා මම මල් ටිකක් කඩාගෙන ආවා පෙන්නන්න. බලන්න යාළුවනේ දැන් අර කැන්දකොළ වල තිබ්බහම කැන්දකොළේ පෙරලෙනවානේ. දැන් මේක ලස්සන වට්ටියක් නේ යාළුවනේ කියලා අපිට පූජා කරන්න පුළුවන්. අනේ යාළුවනේ අපේ ශ්‍රද්ධාවෙන් කරන්න තියෙන දේ අපි සතුටින් කරොත් අපිට ඒක වරදින්නේ නැහැ. අපේ තියෙන රෝගාබාධයක් හෝ අපි ඉදිරියට කරගෙන යාම ඒකක් සඳහා හෝ අපිට පූජා කරන්න පුළුවන් හැම දෙවියෙකුට උනත් බුදුහාමුදුරන්ට උනත් යේසුස් වහන්සේට උනත් අනියම් ආගම් වල කාට උනත් අපි මලක් පූජා කරනවානේ. මෙන්න මේ වට්ටියක් අදලා ලස්සනට පූජා කරන්නකෝ ගිහිල්ලා. කොච්චර ආසද කියලා බලන්න දකින්න කෙනා මෙහෙම අරගෙන බලලා ඉන්න කොච්චර අනේ හදපු කෙනාට ගොඩක් පින් කියන කතාන්දරේ කියනවා. එහෙමත් ඒ වගේ අපි ගොඩක් මහන්සි වෙලා තමයි ඉතින් මේ කියන්නේ අපි අපේ මහන්සියෙන් දැන් වෙසක් උගත් ඇදුවා යාළුවනේ මේ අපි කඩෙන් ගෙනල්ලා ලේසියට පත්තු කරන එක නෙමෙයි ඉතින් හරි. අපි ඒකට දායක වෙන එක වටිනවා. නමුත් අපි ගෙදර හදලා අපේ මහන්සියෙන් පත්තු කරොත් අපිට අපේ මේ ශ්‍රද්ධාවෙන් කරන දේ අපිට ඒක හරියනවා. මේ යාළුවනේ ඉතින් මට මේ අපිට ඊයේ වෙසක් පොය දවසේ ඇත්තටම අපේ පැත්තේ මම හැමතැනම පන්සල් යන ගම් බැලුවා. ඇත්තට වෙසක් පුඩුවක ලයිට් එකක්වත් පානක්වත් ඒව මොනවාක්වත් නැහැ. මොකද දැන් ඉතින් ඒවා දාන්න එහෙම නෑ යාළුවනේ. මට හරියට දුක හිතුණා ඊයේ. ඇත්තට අපේ බුදුන් පස්සට දාලා අපේ බුදුන්ගේ දෙමගුල පස්සට දාලා අර තිබිච්ච ඒව කරන්න ඕන තමයි. මොකද කියන්නේ අර කම්කරොදිනේ ඉස්සරහට දාගත්තා. නමුත් කම්කරොදිනෙත් එදිනාට වැදුනා. ඉතින් වැටුණා මේ ආයි මොකද වෙසක් එකත් එදාට වැටුණ එක ඇත්ත. නමුත් ඉතින් අරවත් තහනම් කරපු එක කියන්නේ ඒවා නැති කරපු එක තමයි අපිට හරියට කනගාටුව. ඇත්තට මට නම් ගොඩාක් දුක හිතුණා. මම අවුරුද්දට වැඩි යාළුවනේ අලුත් අවුරුද්දට මෙච්චර ආසාවක් නැහැ. මම වෙසක් පොසොන් එසල කියන ටික කියන අපේ බුදුරජාණන් වහන්සේගේ මේ ඇත්තටම හාස් පසින්ම මම ආසා කරන දෙයක් තමයි මේ වෙසක් පොසොන් කියන දේ. මම හරිම ලස්සනට මේ ගේ වටේ ගේ ඇතුලේ හැමතැනම අපේ බුදුරජාණන් වහන්සේගේ පහන තියෙන තැන උනම මම පුදුමාකාර ලස්සනට යාළුවනේ මම හදනවා. මම හරිම ආසයි. මං ඉස්සර ඉඳලා මම ඉච්ච කාලේ ඉඳලාම මම ආස කරන දෙයක් තමයි ඉතින් මම ඔයාලටත් කියන්නේ ආදරෙන්ම ඉල්ලා සිටින්නේ මේ මල් දන්සලක් මහ ගොඩක් මල් නෙමෙයි ඉතින් 10 දෙනෙකුට හරි කමන්නේ Tamanට පුළුවන් ආකාරයෙන් මේ වගේ වට්ටි 10ක් හදලා මේ වට්ටි වලට ලස්සනට මල් ටිකක් අහුරලා ලස්සනට පූජා කරන්න යාළුවනේ. හරිම මේ ආසයි හරිම පිං. ඇත්තටම හරිම පිං. ඉතින් ඒ විදිහට හදලා දෙන්න. ඉතින් මට කියන්න තියෙන්නේ දරුවන්ට තමයි මේක ගොඩක් වටින්නේ. ඉතින් දරුවන්ට පුළුවන් මේක හදන්න හිමීට ඉඳගෙන අම්මලා තාත්තලාත් එකතු දැන් අම්මලා තාත්තලා උනත් ওই මල් දන්සල් එහෙම දෙන්න ඉතින් ඕවා සෑහෙන්න දෙනවනේ. ඉතින් ගොඩාක් අය හැමතැනම වගේ මල් දන්සල් දෙනවනේ. ඉතින් මල් දන්සල් දෙනකොට මේ
අර කැන්ද කොලේ කොට ගහලා දෙන්න එපා යාළුවෝ. කැන්ද කොලේ එහෙම තමයි ඉතින් දැන් ලේසියට කරන දේවල්නේ. එහෙම හිතන්න එපා. මම මේ තරහට කියලානේ මේ විදියට දුන්නාම මේකේ දැන් තිබ්බහම මෙන්න මෙහෙමනේ දෙන්න තියෙන්නේ. යාළුවනේ ඊට වැඩිය ලස්සනයි අපිට මෙන්න මෙහෙ වට්ටියක් අදලා පූජා කරලා බලන්නකෝ. හිත සතුටින් පූජා කරලා හිත සද්ධාවෙන් පූජා කරලා සද්ධාවෙම පූජා කරන්න. දෙන දේ සතුටින් දෙන්න. අපි ගියා මෙන්න බුදුන් මල් මෙන්න වැන්ද මම යනවා කියන්න එපා. හරිම ආසාවෙන් කරුණාවෙන් දයාවෙන් ඒ ටික පූජා කරන්න. ඉතින් ඉදිරියට ඔන්න මල් දන්සල් දෙන්න ඉන්න අයටත් මල් දන්සල් නොදුන්නත් ගෙදර අපිට හිතුනොත් අනේ ලස්සනට අපේ බුදුරජාණන් වහන්සේ ළඟට පූජා කරන්න මටත් මේ වගේ වට්ටියක් හදාගන්න කියලා හිතෙනවා නම් ඔන්න අනගිය අවස්ථාවක්. ඒ අවස්ථාව අත්හැර ගන්න එපා. හරිම ලස්සනයි. හරිම විදියට හරිම දේ ඉගෙන ගන්න. ලේසියට ගහට ගියා සොපින් එකක් ගත්තා අර කොළ ටිකක් කඩා ගත්තා ඒකද වසවස ගාලා හේදුවා. එහෙම කරන්න එපා. අපි මේක හදලා හොදලා ලස්සනට පූජා කරමු. මේකත් හොඳ දෙයක්. මේ ඉතින් ඒක නිසා එහෙනම් ඔයාලා දැන් අපි කියන්නේ දැන් වෙසක් මාසෙ ඉතින් සමහර විට දැන් ඕවා කරයිනේ. ඒක නිසා පොසොන් එකට හරි කමන්නේ. නෙමෙයි මම කියන්නේ පොසොන් උත්සවයට හරි කමන්නේ. මේ දෙයක් පූජා කරලා සතුටු කරගන්න. ඉතින් එහෙනම් මෙන්න හදාපු වට්ටිය මේ දැන් ඔයාලට පෙන්වන්න හදාපු වට්ටිය කොච්චර ලස්සනද බලන්නකො අර කඩේ චින්තවැල් වලින් හතර වට්ටියක් වගේම නේද? ඇත්තටම මට නම් හරිම ලස්සනයි මේක. ඒක නිසා මේ වගේ වට්ටියක් හදලා පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. මේ දන්සල් දෙන්න පුළුවන් නම් 10ක් හදලා දන්සලක් දෙන්න මල් වට්ටි 10ක්. ඒක සෑහෙන්න වටිනවා යාළුවනේ. එක වට්ටියක් දුන්නත් ඒක සෑහෙන්න වටිනවා. සෑහෙන්න පිං. ඉතින් ඔයාලට මම ඉල්ලා සිටින්නේ අද වීඩියෝ එකෙන් මම මේම දෙයක් කරලා පෙන්නුවා. හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. ෂෙයා කරගෙන යන්න අනිත් අයටත් මේ වගේ දෙයක් ඇත්තටම බලා ගන්න. මට කොමෙන්ට් උත් ඕනේ නැහැ, ලයික් උත් ඕනේ නැහැ. මට ඕන දෙයක් ඉගෙනගෙන සද්ධාවෙන් අපි වඳින දෙවි කෙනෙක් කවුරු හරි ඉන්නවනේ අපේ ආගමක් තියෙනනේ කොයි ආගම හරි කමන්නේ අපේ කතෝලික හෝ මුස්ලිම් හෝ කොයි ආගමක හරි කමන්නේ බෞද්ධ හරි හෝ මොන ආගමකින් හරි කමන්නේ හරි දේ හරියට කරගෙන යන්න එච්චරයි එන ඔයාලට බුදු සරණ දෙයි පිහිටයි මෙන්න දෙයක් හදලා පූජා කරලා බලන්න